ඔබ දන්නවද සාමාන්‍යයෙන් කඩෙන් ගන්න තක්කාලි ගෙඩියක් සතියක් යන්න කලින් කුණු වෙලා දිය වෙලා යනවා. හැබැයි මෙන්න මේ මගේ අතේ තියෙන අපේ වත්තෙන් කඩාගත්ත කුඩා තක්කාලි ගෙඩි ටික දිහා පොඩ්ඩක් බලන්න. මේවා කිසිම ෆ්‍රිජ් එකකට දැම්මේ නැහැ. කල් තබා ගැනීමේ රසායනිකයක් එහෙමත් නැත්තම් බෙහෙතක් ගැහුවෙත් නැහැ. මේවා නිකන් මේසේ උඩ විවෘතව තියලා අදට හරියටම මාස 3ක් වෙනවා. පුදුමයි නේද? ශ්‍රී ලාංකික අපිට ඕනෑම තැනකදී ඉතාම ලෙහෙසියෙන් දකින්න ලැබෙන, හැබැයි අපි කවුරුත් ඒ හැටි ගණන් ගන්නේ නැති මේ පුංචි තක්කාලි පඳුරස්සේ හැංගිලා තියෙන ලෝකෙම හොයන පුදුමාකාර රහසක් තියෙනවා. බලන්න, මම මේක මිරිකල පෙන්වන්නම්. වේලිලා ගිහින් තිබුණට ඇතුලේ තාමත් යොස හොඳටම තියෙනවා. සාමාන්‍ය තක්කාලි සතෙන් කුණු වෙද්දී මේ වල් තක්කාලි ප්‍රභේදයට විතරක් මේ වගේ පුදුම ආයුසක් ලැබුණේ කොහොමද? විදේශීය රටවල ලොකු විද්‍යාඥයෝ, කෘෂිකාර්මික පර්යේෂකයෝ ලංකාවට ඇවිත් අපේ පරිසරයෙන් හොර රහසේම මේ බීජ හොයාගන්නේ ඇයි? අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ සෝබා ධර්මයෙන් අපිට ලැබුණු, හැබැයි අපි වටිනාකම නොදන්න මේ සුපිරි වල් තක්කාලි විශේෂයේ තියෙන පුදුමාකාර විද්‍යාත්මක සහ ඖෂධීය රහස් ටිකයි. වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. දැන් ඔබට හිතනවා ඇති මොකද්ද මේ තක්කාලි වර්ගය කියලා. අපේ පැතිවල විශේෂයෙන්ම ගම්වල ජීවත් වෙන අය මේවට කියන්නේ නිකන් වල් තක්කාලි, එහෙමත් නැත්නම් ලැන්ඩන් තක්කාලි කියලා. උද්භිද විද්‍යාත්මකව බැලුවොත් මේවා අයිති වෙන්නේ ලෝක ප්‍රසිද්ධ චෙරි තක්කාලි කුලයටම තමයි. හැබැයි මේකේ තියෙන ලොකුම විශේෂත්වය මොකද්ද දන්නවද? මේවා වවන්න කවුරුත් ලෑස්ති වෙලා පාත්‍ය හදන්නේ නැහැ. කවුරුවත් වෙළඳ පොලෙන් සල්ලි දීලා බීජ පැකට් ගේන්නෙත් නැහැ. අඩුම තරමේ මේවට කවුරුවත් වතුර දාන්නෙවත් පොහොර ටිකක් දාන්නෙවත් නැහැ. හැදෙනවා නම් හැදෙන්නේ ගෙවත්තේ කොනක කුණු ගොඩක් අයිනේ, එහෙමත් නැත්නම් කාණුවක් අයිනේ වගේ කවුරුත් සතේකට මායින් නොකරන තැන්වලයි. මේ හැමදේම කරන්නේ සෝබා ධර්මයේ විසින්මයි. වත්තට එන කුරුල්ලෝ ලේන්නෝ මේ ඉදුණු ගෙඩි කෑමට අරගෙන උන්ගේ පළද්‍රව්‍ය සමග බීජ පරිසරයට මුදා හැරීම නිසා තමයි මේ පැල ටික ඉතාමත් ඉක්මනින් පෝ වෙන්නේ. නමුත් මේ පඳුරක් හැදුනාම තියෙන ශක්තිමත් බව ඒක නම් ඇත්තටම පුදුමාකාරයි. සාමාන්‍යයෙන් අපේ ගොවි මහත්තුරු වෙළඳ පොලෙන් මිල අධික දෙමොහුන් තක්කාලි බීජ ගෙනල්ලා පස ජීවාණුහරණය කරලා ලොකුවට සාත්තු කරලා වැව්වත් එක වැස්සක් වැටුණු ගමන් කොළ හලාගෙන යන පිටිමකුණු හානිය, කොළ කොඩවීම වගේ දරුණු වෛරස් වලට රෝගවලට මුළු වගාම විනාශ වෙලා යනවා. හැබැයි මෙන්න මේ වල් තක්කාලි පඳුරට ඒ කිසිම සාමාන්‍ය ලෙඩක්, දිලීරයක් හෝ වෛරසයක් හැදෙන්නේ නැහැ. පලිබෝධකයින්ට මේ පඳුර විනාශ කරන්න බෑ. කිසිම රසායනික කුමිනාශකයක් නැතුව මේ දරුණු දේශගුණික විපර්යාස මැද වුණත් මේ පඳුරු ඉතාමත් සක්සීකව වැවෙන්නේ සැබෑ සුපිරි වීරයෙක් වගේ. දැන් බලමු මේවා මාස 3ක්, සමහර විට වියලි තැනක තිබුණොත් මාස 6ක් වුණත් කුණු නොවී තියෙන්නේ ඇයි කියලා. ප්‍රධානම හේතුව තමයි මේවයි තියෙන ඝනකම් බාහිර ලෙල්ල. ඒ වගේම මේ ගෙඩි ඇතුළත ස්වාභාවික ආම්ලිකතාවය ඉතාම වැඩි. මේ ආම්ලික ගතිය නිසා බැක්ටීරියා හෝ පුස්වලට ගෙඩිය ඇතුලේ වර්ධනය වෙන්න බෑ. කාලයත් එක්ක මේවා කුණු වෙන්නේ නැහැ. වෙන්නේ ඇතුලේ තියෙන වතුර ටික හිමින් වාෂ්ප වෙලා වේලිලා යන එක විතරයි. අන්න ඒ නිසායි විදේශීය බීජ සමාගම් සහ වෛද්‍ය පර්යේෂකයෝ මේ වල් තක්කාලි වල බීජ අරන් ගිහින් විශාල පර්යේෂණ කරන්නේ. ඔවුන් කරන්නේ මේවායේ තියෙන රෝගවලට ඔරොත්තු දෙන ජාන සහ අල් තබා ගැනීමේ ජාන අරගෙන අලුත් ප්‍රභේද නිපදවන එකයි. ඉතින් ඔබේ ගෙවත්තෙන් මෙන්න මේ වගේ වල් තක්කාලි පඳුරක් ඉබේ හැදිලා තියෙනවා නම් ඒක කපලා දාන්න එපා. ඒක රත්තරන් වටිනවා. මේවා අමුවෙන්ම සලාදවලට එකතු කරගන්න පුරුදු වෙන්න. මම මේ ගෙඩි ටික තව මාස 3ක්, ඒ කියන්නේ මාස 6ක් වෙනකම් මේසෙ උඩ තියලා බලනවා මොකද වෙන්නේ කියලා. දැන් අපි එමු මේ වීඩියෝ එකේ තියෙන වටිනාම සහ වැදගත්ම කොටසට. අපි කඩෙන් ගන්න ලොකු දිලිසෙන හැඩකාර තක්කාලි ගෙඩි දැක්කම හිතනවා ඒවයි ගුණේ ගොඩාක් ඇති කියලා. හැබැයි විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙන ඇත්තම කතාව මොකක්ද දන්නවද? අපේ ඇස් ඉස්සරහම ඉබේ වැවෙන, අපි හැමෝම කුඩාවට දකින මේ වල් තක්කාලි ගෙඩියක තියෙන ඖෂධීය සහ පෝෂණීය ගුණය අර කඩෙන් ගන්න සාමාන්‍ය තක්කාලි වලට වඩා 4-5 ගුණයකින් වැඩි. ඇයි මම එහෙම කියන්නේ? පළවෙනි සහ ප්‍රධානම හේතුව තමයි ලයිකෝපීන් කියන සුපිරි ප්‍රතිකුෂිකාරකය.
පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා සාමාන්‍ය ලොකු තක්කාලි වලට වඩා මේ පුංචි වල තක්කාලිය තුලේ ලයිකෝපීන් සාන්ද්‍රණය අතිවිශාල මට්ටමකින් ඉහළයි කියලා. මේ ලයිකෝපීන් වලට පුළුවන් අපේ සිරුරේ පිළිකා සෛල වර්ධනය වීම ස්වාභාවිකවම පාලනය කරන්න. ඒ විතරක් නෙමෙයි. මෙහි අඩංගු විටමින් C, විටමින් A සහ පොටෑසියම් ප්‍රතිශතය අනිත් තක්කාලි වර්ග වලට වඩා ගොඩක් වැඩි. මේ ඉහළ පොටෑසියම් ගුණය නිසා අපේ රුධිර නාලවල නම්‍යශීලී බව ආරක්ෂා කරලා අධික රුධිර පීඩනය වගේම ශරීරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න මේ පුංචි ගෙඩි වලට පුදුම බලයක් තියෙනවා. හෘදයාබාධ ඇතිවීමේ අවදානමෙන් බේරෙන්න කියාපු ස්වාභාවික ඔසුවක් තමයි මේ. අනික් පැත්තෙන් අද කාලේ ලොකු කුඩා හැමෝටම තියෙන දියවැඩියාව රෝගීන්ට මේක දිව්‍ය ඖෂධයක් වගේ. මොකද මේවායේ සීනි මට්ටම සහ කාබෝහයිඩ්‍රේට් ඊටම අඩුයි. හැබැයි ස්වාභාවික කෙඳි ප්‍රතිශතය ඊටම ඉහළයි. ඒ නිසා රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න මේවා උදව් වෙනවා. අපි කඩෙන් ගන්න තක්කාලි වලට එක එක රසායනික පොහොර, කෘමිනාශක වගේම ඉක්මනින් ඉදවන්න එක එක බෙහෙත් වර්ග ගහනවා. හැබැයි මේ වල තක්කාලි වලට ඒ කිසිම වසවිසක් ගෑවිලාවත් නැහැ. සම්පූර්ණයෙන්ම 100% කාබනිකයි. ස්වාභාවිකයි. ඉතින් වසපිරුණු ලොකු තක්කාලි ගෙඩියකට වඩා කිසිම ලෙඩක් නැතුව වසවිස නැතුව ඉබේ හැදෙන මේ පුංචි තක්කාලි ගෙඩියක ගුණය කොච්චර ඉහළද කියලා දැන් ඔබටම හිතාගන්න පුළුවන් නේද? ලංකාවේ ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එක මාරම කචල් එකක්. අපි අපේ දේ වල්ගහක් කියලා කපලා දමද්දි ඒවා පස්සේ දොරෙන් ජාන මංගොල්ල කාර්යව හරහා පිටරටට යනවා. උන් පර්යේෂණාගාරය ඇතුලේ පුදුම වෙනවා අපේ ඉබේ හැදෙන ප්‍රභේද ගැන. ආයම මාස ගානකින් මෙන්න සුපිරි ප්‍රභේදයක් කියලා රටින් ආවම හයිබ්‍රිඩ් මැලේසියන් කියලා පුදුම වෙලා අරගෙන එනවා. ඒකයි මම channel එකට ඇග්‍රි කචල් කියලා නම දැම්මේ. මට ඕන මේ රටේ ඇග්‍රි කචල් එක නැති කරලා ඇග්‍රි කල්චර් එක නිවැරදිව දිශානිතයකට ගෙනියන්න. ඒකට ඔබත් සහයෝගයක් විදියට අපේ channel එක දැම්මම subscribe කරන්න. බොහොම ස්තුතියි. මේ වගේ වටිනා වීඩියෝකින් අපි නැවතත් හමු වෙමු. ඔබට සුබ දවසක්.